නියදියක් පැසීමේ ක්‍රියාවලියට භාජනය වන්නේ මින් කවර සුද්‍රජීවී කාණ්ඩයක් නිසාද කියලා අහනවා. පෙළපු ගමන් පොතේ තියෙනවා පළවෙනි ප්‍රැක්ටිකල් එක ඔයගොල්ලන්ගේ හම්බෙන අටේ පන්තියේ. පොල් වතුක නියදියක් ඒ කියන්නේ පොල් ගෙඩියක් අරගෙන බිඳලා පොල් වතුර ටික අරගෙන ඊට පස්සේ ඒක දානවා ටික වෙලාවක් අපි එළියේ තියලා ඊට පස්සේ ඒක අපි අන්වීක්ෂයක් මාර්ගයෙන් නිරීක්ෂණය කරනවා. නිරීක්ෂණය කළාට පස්සේ පුතාලා අපිට බලා ගන්න පුළුවන් වෙනවා මේක සුද්ධජීවීන් කිහිප දෙනෙක් ඉන්නවා. මම එදා පන්තියේදී කිව්ව පෙළ පොතේත් කියලා තියෙනවා මේකේ වැඩිපුරම ඉන්න සුද්ධජීවියා තමයි ඊස්ට්. ඊස්ට් කියන සුද්ධජීවියා අයිති වෙන විශේෂය තමයි පුතාලා දිලීර. හරිද? එතකොට පළවෙනි එකට උත්තරේ තමයි දිලීර. මම දැක ගොඩක් පේපර්ස් වල මෙන්න මේ ප්‍රැක්ටිකල් එකකින් ඇවිල්ලා තියෙනවා ප්‍රශ්නයක් MCQ වලට. මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ රචනා ප්‍රශ්නයකට දෙන්නේ නැහැ. MCQ වලට මේක දෙන්න පුළුවන් හොඳ පොයින්ට් එකක් මේක. දෙවෙනි ප්‍රශ්නේ පුතාලා ශ්වසන ක්‍රියාවලියක් නොකරන සුද්ධජීවියා වන්නේ කවුද කියලා අහනවා. අපි දන්නවා ශ්වසනය, වර්ධනය, පෝෂණය, එතනින් ගියාට පස්සේ ප්‍රජනනය, චලනය මෙන්න මේ ක්‍රියාවලි පහ අනිවාර්යෙන් පෙන්නනවා ජීවීන්. 6 පන්තියේ විද්‍යාව 6 පන්තියේ පොඩිකින් එවුවනම් පුතේ ඔකට අග්ගාලුම් කියනවා. හරිද? ඔයගොල්ලෝ මතක ඇති උනාට. එතකොට ඔය ලක්ෂණ පහ පෙන්වන්නේ නැහැ කියන්නේ ඒ මිනිස්සයා එහෙම නැත්නම් ඒ කෙනා මසුන්සයා නෙමෙයි ජීවියා අජීවියෙක් වෙනවා. ඒ කියන්නේ ඒ දේ අජීවියෙක් වෙනවා. එයාට පණක් නැහැ. යම් කිසි කෙනෙක්ගේ අපි දන්නවා ශ්වසන ක්‍රියාවලියක් පෙන්වන්නේ නැහැ කියන පුතේ මෙතනින් අනිවාර්යෙන් අහන්නේ අජීවී කෙනා කවුද කියලා. මම ඔයාලට කතා කරද්දි කිව්වා අපි සුද්ධජීවී කාණ්ඩ ගැන කතා කරද්දි බැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටෝසෝ කතා කරන් යද්දි මම කෙනෙක් කිව්වා වෛරස ගැන. වෛරස කියන්නේ ජීවියෙකුත් නෙමෙයි අජීවියෙකුත් නෙමෙයි කියලා මං කිව්වා. ඒ කියන්නේ උට පණ ඇත්තෙත් නෑ උට පණ නැත්තෙත් නෑ. හරිද? ඌ දෙක මැද වගේ ඉන්නේ. ඉතින් අන්න ඒ වගේ ජීවියෙ පුතේ කවදාක්වත් ඔය ශ්වසනය, චලනය, වර්ධනය මෙන්න මේ වගේ දේවල් පෙන්වන්නේ නැහැ. හරිද? ඒකට මේකට උත්තරේ තමයි වෛරස. අපි සාමාන්‍යයෙන් සලකන්නේ බාහිර වායුගෝලයේ ඉන්නකොට වෛරසයක් එයා අජීවීන්. එයාට කිසිම පණක් නැහැ. හරිද? එයා අජීවියෙක් වෙනවා. හැබැයි ඒ කෙනා හදිස්සියක් හරි වෙලා අපේ දේහයකට එහෙම නැත්නම් ජීවි දේහයකට ඇතුළු වුණොත් අන්න එතකොට පුතේ එයා එතන ජීවියෙක් වෙනවා. හරිද? එතකොට බාහිර වායුගෝලයේ ඉන්නකොට අජීවියෙක් අජීවීන් ලක්ෂණ පහ පෙන්වන්නේ නැහැ. චලනය, වර්ධනය, ශ්වසනය මුකුත් පෙන්වන්නේ නැහැ. එතකොට ශ්වසන ක්‍රියාවලියක් නොකරන සුද්ධජීවියා කවුද? වෛරස. අනිත් සියලුම සුද්ධජීවීන් ඔය ශ්වසන ක්‍රියාවලිය සිද්ධ කරනවා. ඊට පස්සේ ඇම්ෆිබියා කාණ්ඩයට අයත් වන්නේ කුමන ජීවියාද? අපි කතා කළ කොටස් 8ක් නේද? පෘෂ්ඨ වංශීන් 7යි අපෘෂ්ඨ වංශීන් 7යි. එතකොට අපෘෂ්ඨ වංශීන් ගැන කතා කළා නිඩාරියා, ඇන්ලිඩා, එදිරින් ගියට පස්සේ මොලුස්කා, ආර්ට්‍රොපෝඩා. පෘෂ්ඨ වංශීන් කතා කළා පිස්කේස්, ඒ කියන්නේ මාළු, එදිරින් ගියට පස්සේ ඇම්ෆිබියා, රෙප්ටීලියා, ඊට පස්සේ ආවේස්, ඊට පස්සේ මැමේලියා. එතන පහක් කතා කරලා තියෙනවා. එතකොට ඇම්ෆිබියා කාණ්ඩයට අයත් වනුයේ කුමන ජීවියාද? පුතාලා ඇම්ෆිබියා කියන්නේ කාටද කියලා මුලින් දැනගන්න ඕනේ. ඇම්ෆිබියා කියලා කියන්නේ උරගයන්. උභය ජීවීන්ට. හරිද? එතකොට උභය ජීවීන් කාණ්ඩයට අයත් වන්නේ කියලා කවුද කියලා අහන්නේ. ඉතින් මේ වගේ ප්‍රශ්නයක් කරද්දී ඔය පෘෂ්ඨ වංශීන් 5 දෙනයි, අපෘෂ්ඨ වංශීන් 4 දෙනයි. අනිවාර්යයෙන් හොඳට මතක තියෙන්න ඕනේ. ඒ අපෘෂ්ඨ වංශීන් සහ පෘෂ්ඨ වංශීන් අතර ඒ කොටස ඒ ඔක්කොගෙම ඒ ජීවීන්ට අදාළ වෙන උදාහරණ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඇන්ලිඩාවන්ට අවශ්‍ය කරන උදාහරණ. ඇන්ලිඩා කියලා කියන්නේ කාටද? ගැඩවිලා. එතනින් ගියාට පස්සේ පත්තෑ පණුව. පත්තෑ නෙමෙයි. පත්තෑ පණුව. අන්න පුතේ හරියට පුළුවන් තැන. අන්න ඒ වගේ උදාහරණ මම කියන්නේ අඩුම ගානේ දෙකක්වත් පුතාලා මතක තියාගන්න ඕනේ. හරිද? මේක ඔයාලට මතක තියාගන්න ඇත්තටම දෙයක් නැහැ. ඔයාලා මේක නිතරම ප්‍රැක්ටිස් කරනවා. ඇම්ෆිබියා කියදි ටක් ගාලා උභයජීවියෙක් මතක් වෙනවා නම් ඔයාලට මේක වහදින්න විදිහක් නැහැ කොහොමද? මොකද ඔයාලා දන්නවා පහේ පන්ති ඉඳන්ම උභයජීවීන් කියන්නේ මොකක්ද කියලා ඔයාලා ඉගෙනගෙන තියෙනවා. ඒතර ඇම්ෆිබියා කාණ්ඩයට අයත් වන්නේ කුමන ජීවියාද කියලා ඇහුව ගමන් අපේ උන් ගහලා තිබ්බා කොටසක් ගහලා තිබ්බා කැස්බෑවුන්ට කොටසක් ගහලා තිබ්බා කිඹුලන්ට. හරිද? වැඩිපුරම තිබ්බේ කිඹුලා කියන උත්තරේ. බලන්න පොතේ තියෙනවා ලස්සනටම උදාහරණ දාලා ෆොටෝ එකත් එක්ක පාඩම් කරන්න නැහැ. මල පොතේ අකුරක් බැලුවප එක හෙලියලා තියෙන්නේ. කිඹුලා කියලා කියන්නේ රෙප්ටීලියා කෙනෙක්. එහෙම නැත්නම් එයා උරගයෙක්. හරිද? කැස්බෑවා කියලා කියන්නේත් උරගයෙක්. ඉබ්බ කියලා කියන්නේත් උරගයෙක්. හරිද? එතකොට ඕකලංගේ කොහෙද? ඒ කියන්නේ මගෙන් අහනවා දැන් අහන්න පුළුවන් ළමයි කොහෙද සර් කැස්බෑව පොතේ තිබ්බේ?
පුතේ කැස්බෑව පොතේ නොතිබ්බට අපි දන්නවා ඉබ්බ සහ කැස්බෑව කියන්නේ එකම වර්ෂන් එකම මොඩල් එකේ තැන් දෙකකින් දෙකක් වර්ෂන් දෙකක් හරිද එක මොඩල් එක ඒ කියන්නේ මේ රෙප්ටීලියා කියන කාණ්ඩේ ඉබ්බ ඉන්නේ මිරිදියේ කැස්බෑව ඉන්නේ කගදී හරිද එතකොට මේ කැස්බෑව පොතේ තියෙන්නම ඕනේ නැහැ ඔයගොල්ලන් විභාගෙට එන්න අනිවාර්යෙන් කොහෙන් හරි කරකවලා දෙනවා ඔයගොල්ලන්ගේ සාමාන්‍ය දැනීමත් බලන්න ඒකින පොතේ තියෙන ඒවම බලන් යන්න එපා හරිද ඒව පොඩ්ඩක් මොලෙන් කල්පනා කරලා මේ වෙලාවේ කහන්න ඕන උත්තර දෙන්න ඕනේ එතකොට කිඹුලා කැස්බෑව ඉබ්බ කියන්නේ රෙප්ටීලියාව හරිද ඔයාලගේ පොතේ තියෙනවා කැස්බෑව වැරෙන්න මෙතන තියෙනවා පුතා මේ මම මෙතන මේ නුට්ට වෙනුවට මම දාලා ඇත්තේ ඔයගලන්ට සලමන්දරා සලමන්දහා කියන්නේ ඇම්ෆිබියාවෙක් සලමන්දහා මැඩියා ගෙම්බා ඇති පොතේ බලන්න මම කියන්නේ බොහෝද කියලා හරිද සලමන්දහා මැඩියා ගෙම්බා මෙන්න මේ වගේ අය ඇම්ෆිබියාවන් කියලා පොතේ තියෙනවා ඒතකොට ඇම්ෆිබියාවේ අඳුරගන්නේ කොහොමද ඇම්ෆිබියාව කියලා කියන්නේ දේහය තෙතයි හරිද ඒකොල්ලෝ හරිම සොෆ්ට් ඒකට හරිම මෘදුයි දේහය තෙතයි එයාලගේ ජීවිත කාලේ ජීවත් වෙන්න නම් අනිවාර්යෙන් ජලය ඕනේ එයාලා අර්ධව ඒ කියන්නේ එක කොටසක් එයාලා ජලයේ ඉන්නේ එයාලා පොඩි කාලේ එහෙම නැත්නම් එයාලගේ සම්පූර්ණ ජීවිත කාලෙම එහෙම නැත්නම් එයාලගේ චූටි කාලේ විතරක් එහෙම නැත්නම් එයාලගේ වැඩිමහල් විය විතරක් මේ වගේ කොහොම හරි එයාලගේ ජීවිත කාලෙන් කොටසක් එයාලා වතුර ඉන්න ඕනේ නැත්නම් එයාලට ජීවත් වෙන්න බෑ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ගෙම්බගේ පොඩි කාලේ හරිද ඌ අර අපි දන්නවා මේ ඉස්ගෙඩියෙක් වෙලා ඉන්නවනේ අන්න ඒ කාලේ ඉන්නේ කොහෙද වතුර ඉන්නේ ඊට පස්සේනේ එයා ගොඩට එන්නේ හරිද අන්න ඒ වගේ අයට අපි කියනවා ඇම්ෆිබියාවන් කියලා එතකොට ඇම්ෆිබියාවට අයිති උත්තරය තමයි අංක 2 සලමන්දර 4 සීනි බහුල ආහාර මත සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් නිබඳවන ඵල වන්නේ මේක පුතේ මට කියන්න එපා උගන්වුවේ නෑ කියලා හරිද මේක උගන්වලා තියෙන්නේ හැබැයි කෙලින් ඩිරෙක්ට් කියලා නෑ පේපරේ මේ පොතේ අපි ප්‍රැක්ටිකල් එකක් කළානේ ඒ ප්‍රැක්ටිකල් එකේ තියෙනවා මෙහෙම බෝතලයක් අරගෙන අපි ඒකට ඊස් දාලා ඊට පස්සේ ජලය සහ අපි දානවා එකට සීනි දාලා අපි ඔක ටික වෙලාවක් තිබ්බහම ඔය බෝතලයට හයි කරපු මේ මොකක්ද ඒකට කියන්නේ බැලුම් බෝලේ මොකක් වෙනවද ඒ බැලුම් බෝලේ පුතා පිම්බෙනවා මෙහෙම බැලුම් බෝලයක් හයි කරලා පස්සේ මේ බැලුම් බෝලේ මෙන්න මෙහෙම පිම්බෙනවා එතකොට අපි මේකට දැම්මේ මොකද්ද සීනි සහ ජලය හොඳ සීනි සහ ජලය දාලා තියෙන්නේ සීනි කියලා කියන්නේ සීනි බහුල ආහාරයක් නෙමේද හරිද සීනි බහුල ආහාර මත සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සීනි වල ක්‍රියා කළේ කවුද ඊස්ට් ක්‍රියා කළේ අපිට ආව පුතේ ගඳක් මොකද්ද මද්දසාර ගඳක් එහෙම නැත්නම් ඉතිල් මද්දසාර කියලා මම පොතේ කියලා ඇති ඊට පස්සේ බැලුම් බෝලේ පිම්බුණා ඇයි බැලුම් බෝලේ පිම්බුනේ මොකක් හරි වායුවක් ඇවිල්ලා තියෙනවා වායුව පුතේ කාබන් ඩයොක්සයිඩ් හරිද CO2 කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා කාබන් ඩයොක්සයිඩ් වායුව එතකොට මෙතනින් ආපු ගඳ එතිල් මද්දසාර එතකොට පුතේ මේකට උත්තරේ කීයද 7ද හරිද දැන් මේක දන්නේ නෑ හිතන්නකෝ ඔයා මේකට උත්තරේ දන්නේ නෑ දන්නේ නැතුවත් පුතේ මේකට අපිට උත්තරේ ගන්න පුළුවන් හරිද ඒකට ලේසි ක්‍රමයක් තියෙනවනේ දැන් බලන්න මෙතන හරිද සීනි බහුල ආහාර මත සුද්ධජීවීන්ගේ ක්‍රියාකාරීත්වය දන්නවා අනිවාර්යෙන් සුද්ධජීවීන් සම්බන්ධ ප්‍රශ්නයක් අහන්න හරිද එතකොට සුද්ධජීවීන් සම්බන්ධ පාඩමේ අපි මීතේන් ගැන කළාද නෑ අපි ඇසිටික් අම්ලය ගැන කළාද නෑ අපි මෙතන නයිට්‍රික් අම්ලය ගැන කළාද ඒක අහලවත් නැතුව තියපොළු එතකොට අපි කළ එතිල් මද්දසාර සහ කාබන් ඩයොක්සයිඩ් වායුව ඉතින් ඒකනේ උත්තරේ එහෙනම් ඒකට ඉතින් ගහලා ගන්න පුළුවන් මේ දේ කරගන්න හරිද එහෙනම් මේක දැනගන්නම ඕන උත්තරේ ගහන්න පොඩ්ඩක් අර පාඩම කියවලා ආවත් මේවා වගේ දේවල් වලට පුතා උත්තරේ ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා පස්වෙනි ප්‍රශ්නේ පුතා මේ ජීවියා ඔයගොල්ලන්ගේ සිලබස් එකේ නැහැ හැබැයි ඔයගොල්ලන්ගේ කලින් සිලබස් එකේ ඒ කියන්නේ පරණ සිලබස් එකේ තිබ්බ ජීවියෙක් මෙයාගේ පුතේ නම එව්ග්ලිනා ඉතින් මේක වහදගෙන තිබ්බ ඔක්කොම වගේ ඒක ප්‍රශ්නයක් නෑ මම ඔක්කොටම ඕල් දුන්නා එක්කෙනෙක්ට අර කොහොම හරි පැරමීසියම් මේ ගොඩක් අය ගහදී පැරමීසියම් කියලා පුතාලා පැරමීසියම්ම හඳුනා ගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි පැරමීසියම් මෙන්න මේ වගේ සපත්තු වඩියක් වගේ ඔන්න ඔය වගේ සපත්තු වඩියක් ඊට පස්සේ පුතා අපි පැරමීසියම්ගේ මේ ඇඟ වටේට මෙන්න මෙහෙම පුංචි 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 කෙස් ගස් වගේ තියෙනවා මෙන්න මෙහෙම දෙපැත්තටම මෙහෙම තියෙනවා හරිද කෙස් ගස් වගේ අපි මේවට කියනවා පුතා පක්ෂම කියලා පක්ෂම හරිද
පක්ෂම කියලා කියනවා. එතකොට ඔයාට මේකෙදි බලා ගන්න පුළුවන්ද මේ වගේ කෙස්ගස් නෑ නේද? හැබැයි ඔයාට පේනවා ඇති ඔයාට මේකෙදි බලා ගන්න පුළුවන් අපි මේකට ගමු වෙන පාටක්. හරිද? මේකෙදි බලා ගන්න පුළුවන් පුතා මෙන්න මේ වගේ පොඩි වලිගයක්. අන්න ඒකට අපි කියනවා කශිකාවක් කියලා. මොකද කශිකාවක්. එතකොට මේ වගේ කෙනෙක් ආවොත් මේබී දෙන්න පුළුවන්. හරිද? ඔයගලන්ගේ මොලේ බලන්න මොකද 7 පන්තියේත් මෙයා හිටියා. එතකොට මේ වගේ කෙනෙක් ආවොත් අඳුර ගන්න පුළුවන් මෙයා පැරමීසියම් කෙනෙක් නෙමෙයි කියලා. කොහොමද? මෙයාගේ මේ ඇඟ වටේට පොඩි කෙඳි නැහැ. මෙයාට තියෙන නිකන් තනි කසයක් වගේ එකක් අපිට කියනවා කශිකාවක් කියලා. කශිකාවක්. හරි. හරි. ඊට පස්සේ පහළට යන් ප්‍රොටසෝවාවන් මගින් මිනිසාට වැළදෙන රෝගයක් වන්නේ ප්‍රොටසෝවා. පුතේ මේකට මම පොඩි කවියක් ඔයගලන්ට කියන්න. ගිනි මලේ ලී ඇත. ඔක මතක තියාගන්නලකො. ගිනි මැලේ ලී ඇත. මේක අපි කරමු. ගිනි මැලේ ලී ඇත. පුතා මෙතන ගිනි මැලේ කියලා කියන්නේ මැලේරියාව. ලී කියලා කියන්නේ ලිෂ්මානියාව. ඇත ඈ කියලා කියන්නේ ඇමීබා, තයන්න කියන්නේ අතිසාරය. මැලේරියාව, ලිෂ්මානියාව, ඇමීබා, අතිසාරය. ඔන්න ඔය කවිය මතක තියාගත්තා නම් මේක කරගන්න තිබ්බා. හරිද? ප්‍රොටෝසෝවාවන් මගින් මිනිසාට වැදෙන රෝගයක් වන්නේ පුතේ ලිෂ්මානියාව. පෝලියෝත් නෙමේ, ඩෙන්ගුත් නෙමේ, එලාදුහුත් නෙමේ. ඒක හොඳට මතක තියාගන්න. මේ ප්‍රොටෝසෝවන් මගින් හැදෙන රෝගය. හරි. ඊට පස්සේ පහත දැක්කෙන වායුව අතරින් දුඹුරු පැහැති වායුව ඔයගොල්ලෝ ඉතින් ගොඩක් අයගේ හරි ගියා පුතේ මෙතනින් දුඹුරු පැහැති වායුව ඔයාලගේ නෙමේ සාමාන්‍ය පෙළට ගියත් උසස් පෙළ ජීව විද්‍යාව ඔයගොල්ලෝ කළත් ඕකේ තියෙන උත්තරේ නයිට්‍රජන් ඩයොක්සයිඩ් පමණයි. එතනින් එහාට දුඹුරු පැහැති වායු නැහැ. තව වායුවක් තියෙනවා බ්‍රෝමින් වායුව ඒක ඔයගොල්ලන්ට නැහැ. ඒක ඔයගොල්ලන්ට අවුට් ඔෆ් සිලබස් ඒක ලොකු පන්ති වල උගන්වන්නේ. දැනට මතක තියාගන්න නයිට්‍රජන් ඩයොක්සයිඩ් ද්‍රවයක් ලෙස පවතින අලෝහමය මූල ද්‍රව්‍ය වන්නේ මම කිව්වා තහුවද්දා ගන්න කියලා. හරිද? ඕකලන්ගේ ටියුට් එකේ මට මතක හැටියට මේක තිබ්බේ පදාර්ථයේ ගුණවල දෙවනි ටියුට් එකේ අන්තිම වගුව. හරිද? ඕකලන්ගේ පෙළ පොතේ ඇති බලන්න වගුවක් තියෙනවා. මූලද්‍රව්‍ය ටිකක් තියෙනවා. අනිත් පැත්තෙන් ඒක ලෝහද අලෝහද කියලා තියෙනවා පදාර්ථයේ ගුණවල. හරිද? මේ පාඩමේ තියෙනවා. ඒකේ තියෙනවා ද්‍රවයක් ලෙස පවතින අලෝහමය. පුතේ ද්‍රවයක් විදිහට ඒ කියන්නේ වතුර වගේ තියෙන එකම එක අලෝහයයි තියෙන්නේ. ඒක තමයි බ්‍රෝමින්. හරිද? තව එකක් තියෙනවා. ද්‍රවයක් ලෙස පවතින ලෝහමය මූලද්‍රව්‍ය වන්නේ එකම එක ලෝහයයි තියෙන්නේ. ඒ තමයි රසදිය. හැබැයි රසදිය කියන්නේ ලෝහයක්. තියෙන්නේ වතුර වගේ. බ්‍රෝමින් කියන්නේ අලෝහයක් තියෙන්නේ වතුර වගේ. ඒ කියන්නේ ද්‍රවයක් වගේ තියෙන්නේ. හරිද? ෂොට් එකටම ඕකනම් පුතේ අහන එක අහනවා විභාගෙදී. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න ඔය කෑල්ල. හොඳේ. මොකද්ද? ද්‍රවයක් විදිහට තියෙනවා පුතා ලෝහත් සමහර ඒවා ද්‍රව අලෝහත් සමහර ඒවා ද්‍රව. අලෝහ පුතේ ලෝහ විදිහට ලෝහ ද්‍රව තත්වයෙන් තියෙන එකම එකයි ඒ තමයි රසදිය. පුතා අලෝහ ද්‍රව තත්වයෙන් තියෙන එකම එක අලෝහයයි තියෙන්නේ ඒ තමයි බ්‍රෝමීන්. එහෙම නැත්නම් මෙතන තියෙන සිංහලෙන් ලියලා මට කොහෙන්ද ලියන කම්මැලිද මම BR කියලා දැම්මා. මේක තමයි මේකගේ ඉංග්‍රීසි නම. හරිද? බ්‍රෝමීන්. ඒක මතක තියාගන්න විභාගෙට එන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා පුතා කෝල් එකක් දෙන්න මම ආන්සර් නොකළොත් ඒක මට මැසේජ් එකක් දාලා තියන්න. හරි. ඊට පස්සේ අහනවා මිරිදිය, කිවුල්දිය හා කරදිය සමාන පරිමා ගත් විට ඒවායේ ස්කන්ධ සම්බන්ධයෙන් අදහස් කිහිපයක් පහත දක්වා ඇතලු. මේ ටික අපි අයින් කළා දාමු පොඩ්ඩක්. හරි. ඒ ස්කන්ධ එකිනෙකින් සමාන වේ. කරදියේ ස්කන්ධය වැඩිය, මිරිදියේ ස්කන්ධය අඩුය. මම පාඩමේ කියලා දුන්නා, ඉස්කෝලේ කියලා පන්තියේ කියලා දුන්නා. වතුර ටිකක් අරගෙන ඕක අපි තියනවා මේ වගේ තරාදියක් උඩි. හරිද?
ඔන්න ඔය වගේ තරහදියක් උඩින් තියෙනවා. දැන් මේක තරහදිය. හරිද? මේ තියෙන තරහදිය. මේ තියෙන පොළව. ඔන්න දැන් හරිනේ. මේ වතුර ටිකට පුතේ අපි දානවා එළියෙන් මොකක් හරි ද්‍රව්‍යයක්. ලුණු වේවා. හරිද? සීනි වේවා මොකක් හරි. හිතන්න දැන් මේ එක දාන්න කලින් ඒ අදාළ ද්‍රව්‍ය දාන්න කලින් මේ තරහදියේ පෙන්වන්නේ කිලෝග්‍රෑම් 1යි. අපි පුතේ එළියෙන් දානවා සීනි ග්‍රෑම් 500ක්. අන්න එතකොට තරහදියේ පෙන්නනවා කීයද? කිලෝග්‍රෑම් ග්‍රෑම් 1500ක්. එහෙම නැත්නම් කිලෝ එකමාරක්. සාල ගණන්නේ මොකක් හරි වතුර ටිකක් තියෙනවා. වතුර ටිකට මොනවා හරි මිශ්‍ර කරපු ගමන් ඒකේ තියෙන බර වැඩි වෙනවා. හරිද? නිකන් වතුර වීදුරුවක් තියෙනවා. ඒකට අපි සීනි ග්‍රෑම් 500ක් දානවා. දැම්ම ගමන් මොකද වෙන්නේ? ඒ වතුර වීදුරුවේ බරයි. ඒකේ ඇතුළේ තියෙන වතුරේ බරයි. ඊට පස්සේ අර ග්‍රෑම් 500 බරයි ඔක්කොම එකතු වෙලා තමයි එන්නේ. එතකොට මේ ටික අපි අයින් කළොත් එතකොට මේක කියනවා කර දිහේ ස්කන්ධය වැඩි. ඔව් ඇයි කර දිහේ පුතේ ලුණු 10යි. ලුණු 10 වෙන්නේ ඇයි මොනවා හරි එකක දිය වෙලා තියෙන හින්දා. මෙදි දිය ලුණු 10 නැහැනේ. කර දිය ලුණු 10යි. කර දිය ලුණු 10 වෙලා තියෙන්නේ. ඒකේ මොනවා හරි දිය වෙලා තියෙන හින්දා. යම් කිසි දෙයක් ද්‍රවයක එහෙම නැත්නම් වතුරක මොනවා හරි දෙයක දිය වුණොත් ඒකේ තියෙන ස්කන්ධය වැඩි. එහෙනම් පුතේ කර දිහේ ස්කන්ධය අනිවාර්යෙන් මිරිදියට වඩා වැඩි. මිරිදියට වඩා වැඩි. මිරිදිහේ ස්කන්ධය අඩුය. ඔව්. මිරිදිහේ ස්කන්ධය කරදියට වඩා අඩුයි. හරිද? ඇයි? මිරිදියේ මොකුත් දිය වෙලා නැහැ. ඒකයි අපිට මිරිදියේ ලුණු ගහ දැනෙන්නේ නැත්තේ. හැබැයි කරදියේ විවිධ දේවල් දිය වෙලා තියෙනවා. ඒකින්ද කරදිය ලුණු 10යි. හරිද? විවිධ දේවල් දිය වෙනවා කියන්නේ එළියෙන් ඇවිල්ලා එක එක එකතු වෙනවා කියන්නේ ඔය වතුකට ඒකේ තියෙන බර එන්න වැඩි වෙනවා. මින් සත්‍ය වන්නේ B සහ C. ඒ මොකද්ද කියන්නේ? ස්කන්ධ එකිනෙක සමාන වේ. කොහෙද පුතේ සමාන වෙන්නේ? හරිද? මිරිදිය කිවුල්දිය කකදිය එකිනෙක සමාන වෙන්න දෙයක් නෑනේ. කකදිය අනිවාර්යෙන් වැඩි, මිරිදිය අනිවාර්යෙන් අඩුයි. හරි. පදාර්ථයේ අංශුමය ස්වභාවය මුලින්ම ප්‍රකාශ කළ විද්‍යාඥයා වන්නේ විද්‍යාඥයෝ දෙන්නෙක් ඉන්නවා. මේක හරියට කරගන්න නැත්නම් වැඩේ වැරදිනවා. එක්කෙනෙක් ඇරිස්ටෝටල්, අනිත් එක්කෙනා ඩිමොක්‍රටිස්. පුතේ පදාර්ථයේ අංශු වලින් හැදිලා තියෙනවා කියලා මේ පන්තියේ ඉන්න ළමයෙක් වහද්දගෙන තිබ්බා මේ ප්‍රශ්නෙත්. අපරාධේ ඒ ළමයාට පුළුවන් ඒක. ඒවට වහද්දගෙන තිබ්බා. මුලින්ම කිව්වේ ඩිමොක්‍රටිස්. පදාර්ථය අංශු වලින් හැදිලා තියෙන්නේ. පදාර්ථය හැදිලා තියෙන්නේ අංශු වලින්. පදාර්ථය කියලා කියන්නේ මොකක්ද? ස්කන්ධයක් තියෙන දෙයක්. හරිද? බාහක් තියෙන ඕනම දෙයක් අපි කියනවා පදාර්ථය. ඩිමොක්‍රටිස් කිව්ව ඒ කාලේ මුලින්ම ග්‍රීක ජාතික විද්‍යාඥයෙක් පදාර්ථය හැදිලා තියෙන්නේ අංශු වලින්. ඔය ටික කාලයකට පස්සේ ආවා ඇරිස්ටෝටල් කියලා කෙනෙක්. ඇරිස්ටෝටල් කිව්වා පදාර්ථය හැදිලා තියෙන්නේ අංශු වලින් නෙමේ කියලා. හරිද? ටික කාලයක් ගියාට පස්සේ ඩිමොක්‍රටිස්ගේ හිටපු සෙට් එකයි ඇරිස්ටෝටල්ගේ මේ ගෝල සෙට් එකයි එකට එකතු වෙලා මුන් දෙගොල්ලෝ වාද කරගත්තා මොකද්ද හරි. එක්ක පදාර්ථය අංශු වලින් හැදිලා තියෙන ඩිමොක්‍රටිස් හරි, ඇරිස්ටෝටල් කිව්වා පදාර්ථය අංශු වලින් හැදිලා නැහැ. එතකොට ඇරිස්ටෝටල් හරි. කවුද හරි? දෙන්න වාද කරගන්න ගත්තා. මේ වාදෙන් දින්නේ ඩිමොක්‍රටිස්ගේ පැත්තේ අය. ඒගොල්ලෝ කිව්වා පදාර්ථය හැදිලා තියෙන්නේ අංශු වලින්. හරි. එතකොට පුතේ පදාර්ථයේ අංශුමය ස්වභාවය පිළිබඳ මුලින්ම ප්‍රකාශ කළ විද්‍යාඥයා මුලින්ම වචන හොඳට වැදගත් මුලින්ම ප්‍රකාශ කළ විද්‍යාඥයා ඩිමොක්‍රටිස්. ඔන්න ඔහොමයි ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. 11 කොපර් සල්ෆේට් වල අඩංගු මූලද්‍රව්‍ය වන්නේ කොපර් සල්ෆේට්. හරිද? Cu කියන්නේ කොපර්. කොපර් කියලා දන්නවනේ. කොපර් කියන්නේ මේ මූලද්‍රව්‍ය. එතකොට කොපර් සල්ෆේට් වල අඩංගු මූලද්‍රව්‍ය වන්නේ කිව්වම කොපර් තියෙන්න ඕනේ. දැන් බලමු පුතේ කොපර් කොහෙද තියෙන්නේ? ඔන්න තියෙනවා 1යි. 3ෙත් තියෙනවා. 2ෙත් තියෙනවා. 4ෙත් තියෙනවා. අයින් කරන්න එකක් නැහැ. සල්ෆේට් සල්ෆ තියෙන්න ඕනේ. බාන සල්ෆ තියෙන්නේ. සල් කියද්දිම සල්ෆ මතක් වෙන්න ඕනේ. පාඩම් කරපු ළමයට. දැන් බලන්න සල්ෆ කොහෙද තියෙන්නේ? 1 තියෙනවා, 3 තියෙනවා, 2 තියෙනවා. 4 තියෙනවද? නැහැ. 4 කපලා අයින් කළා. දැන් අපිට 4 වැඩක් නැහැ. 1 තියෙනවා කොපර්, සල්ෆර්, ඔක්සිජන්. 2 තියෙනවා කොපර් සහ සල්ෆේට්. අපි දන්නවා සල්ෆේට් කියලා මූලද්‍රව්‍යයක් නැහැ. මූලද්‍රව්‍ය තමයි සල්ෆර්. ඒකත් අපි අයින් කළා. එතකොට අපිට ඉතුරු වෙනවා 1 සහ 3 කියන උත්තර දෙක. සල්ෆේට් කියද්දී අපි දන්නවා සල්ෆර් සහ ඔක්සිජන් තියෙන්නේ.
කවදාවත් පුතේ කොපර් ෆොස්ෆරස් සල්ෆර් එකතු වෙන්නේ නැහැ. හරිද? එකතු වෙනවා කොපර් ෆොස්ෆේට් වල එකතු වෙනවා. හැබැයි ඔයගලන් සිලබස් එකේ ඒව නැහැ. ඔයගලන්ගේ වගුවක් දීලා තියෙනවා. මම ඕවා වෙනම කොටු ගහලා ඇඳුවත් එක්ක. මම ටියුට් එක බලන්න. හරිද? උත්තරේ අංක 1 කොපර් සල්ෆර් සහ ඔක්සිජන්. පුතේ කොපර් අණුව මම Cu කියලා දානවා කොපර් වලට. කොපර් අණුව මෙහෙම හිටිද්දී සල්ෆර් මූලද්‍රව්‍ය මෙහෙම තියෙනවා. මේ සල්ෆර් මූලද්‍රව්‍යයට ඔක්සිජන් අණු එහෙම ඔක්සිජන් මූලද්‍රව්‍ය 4ක් එකතු වෙනවා. හරිද? මෙන්න මේ විදිහට 4ක් එකතු වෙනවා. එක කොපර් එක්කෙනයි සල්ෆර් එක්කෙනයි සල්ෆර් කෙනාට ඔක්සිජන් 7ක් එකතු වෙලා තමයි කොපර් සල්ෆේට් හැදෙන්නේ. හරිද? එතකොට ඒකේ අඩංගු මූලද්‍රව්‍ය කොපර් සල්ෆර් සහ ඔක්සිජන් කටපාඩම් කරන්න නැතුව මම දීලා තියෙනවා ටියුට් එකේ ඒක හොඳට ඔලුවට දාගෙන මොලේට දාගන්න ඒ කොහොමද ඒක හැදිලා තියෙන්නේ කියලා. හරි. කුමීන්ට සහ මත්ස්‍යයන්ට පොදු ලක්ෂණයකි. දෙයි හාන්දුවනේ මේකත් වහද්දගෙන තිබ්බා අපේ කට්ටිය. කුමීන් කියලා කියන්නේ ආර්ට්‍රොපෝඩාවන්. මත්ස්‍යයන් කියලා කියන්නේ පිස්කේස්. මේ වගේ දෙයක් කරද්දී අනිවාර්යෙන් කුමීන් සහ මත්ස්‍යයන්ට තියෙන ලක්ෂණ ටික මතක තියාගන්න ඕනේ නැහැ. හරිද? නැහැ. ඕන් නැහැ. ඒවා සාමාන්‍ය දැනීම මේ ප්‍රශ්න. පුතේ අපි කුමියෙක් ගත්තොත් එහෙම උදාහරණයකට ගන්නකො කූඹියෙක්. කූඹියට වහල් තියෙනවද? ඈ මට කියන්න කූඹි දැකලා තියෙනවද මේ වතුක යන වහල් ගහගෙන නෑ. වහල් නැහැ. උන්ට සාමාන්‍යයෙන් කුමීන්ට වහල් නැහැ. එන පොදු නේද? මත්ස්‍යයන්ට වහල් තිබ්බට කුමීන්ට වහල් නැහැ. පොදුද? නැහැ. 3 අචලතාපී වීම. ගොඩක් ළමයින්ට තිබ්බ ප්‍රශ්නයක්. පුතේ චලතාපී කියලා කියන්නේ පරිසර උෂ්ණත්වයට අනුව දේහ උෂ්ණත්වය වෙනස් කරගන්නවා. දැන් උදාහරණයක් විදිහට හිතන්න පුතේ පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි. හරිද? දේහයේ උෂ්ණත්වයත් සෙල්සියස් අංශක 25යි. ඔන්න පුතේ පරිසරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 වෙච්ච ගමන් දේහයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26ක් කරගන්නවා. මේ වගේ සත්වයන්ට අපි කියනවා චලතාපී. මොකද්ද? අචල නෙමේ චලතාපී. චලතාපී. පරිසරයේ උෂ්ණත්වය කීයද? ඒ ගානට දේහයේ උෂ්ණත්වයත් හදා ගන්නවා. අනිත් කාරණය අචලතාපී. පුතේ පරිසරයේ උෂ්ණත්වය මොකක් වුණත් හරිද? දේහයේ උෂ්ණත්වය එකයි. උදාහරණේ අපි මිනිසාගේ දේහ උෂ්ණත්වය ආසන්නව සෙල්සියස් අංශක 35යි. සෙල්සියස් අංශක 35යි. පරිසරයේ උෂ්ණත්වය පුතේ 25 වුණත් දේහයේ උෂ්ණත්වය 35යි. පරිසරයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් හිතන්නකො 10ක් වුණොත් ඒත් දේහයේ උෂ්ණත්වය 35යි. 40ක් වුණත් පරිසරයේ උෂ්ණත්වය දේහයේ උෂ්ණත්වය 35 වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වුණොත් එහෙම මැරෙනවා. ඒකින්ද වෙනස් කරගන්න නැහැ. හරිද? දැන් චලතාපියට උදාහරණ මොනවද? සෝරි අචලතාපියට උදාහරණ මොනවද? මිනිසා හෙවත් මැමේලියා. ඊට පස්සේ ආවේස්ලා. එහෙම නැත්නම් පක්ෂීන්. හොඳට බලන්න. දේහයේ උෂ්ණත්වය වෙනස් කරගන්න නැති අය. එහෙම නැත්නම් අචලතාපී අයගේ හැමතිස්සෙම දේහයේ වටා තියෙනවා පොඩි ලොම් වලින් හැදිච්ච පොඩි ආවාහනයක් තියෙනවා. නැත්නම් පිහාටු වලින් හැදිලා තියෙන ආවාහනයක්. ඇයි එහෙම වෙලා තියෙන්නේ? මේ ඇඟේ උෂ්ණත්වය ඒගොල්ලන්ට වෙනස් නොවි පවත්වා ගන්න ඕනේ හින්දා. එතකොට අචලතාපී වීම කියලා කියන්නේ මෙන්න මෙතන අචලතාපී වීම කියලා කියන්නේ අචලයි. වෙනස් වෙන්නේ නැහැ. පරිසරයේ උෂ්ණත්වයත් එක්ක ඇඟේ උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැහැ. හරිද? වෙනස් වෙන්නේ නැහැ. එතකොට මත්ස්‍යයන්ගේ වෙනස් වෙනවා. පරිසරයේ උෂ්ණත්වයයි ඇඟේ උෂ්ණත්වයයි වෙනස් වෙනවා. කුමීන්ගේ. ඉතින් ඒ සිතීම තමයි. අචලතාපී සත්තු වර්ග දෙකයි. එක්කෙනෙක් මැමේලියා අනිත් එක්කෙනා ආවේස්. එච්චරයි. වෙන කට්ටිය නැහැ. අනිත් ඔක්කොම චලතාපී. එතකොට ඒක පොදු ලක්ෂණයක්ද? නැහැ. ඊට පස්සේ ජලක්ලෝම තිබි මම එහෙම තියලා යනවා. අනාකූල හැඩයට පුතේ මට කියන්නකෝ මේ කූඹිය කරගෙන කූඹිය අනාකූලද කියලා. අනාකූලයි කියලා කියන්නේ මෙන්න මේ වගේ ෂේප් එකක් තියෙනවා. දැන් කූඹිය ওই ෂේප් එකද තියෙන්නේ. සමහර උන් කොටුයි සමහර උන් එක එක හැඩයක් සමහර උන්ගේ පිටිපස්සෙන් ලොකු ඉස්සරහෙන් පොඩි ඒ එක එක උන් එක එක විදියයි. ඉතින් අනාකූල හැඩයක් නැහැ. හැබැයි පුතේ ඔයාලා දන්නවද ඉස්සු කොහොමද හුස්ම ගන්නෙ? මාළු කොහොමද දියට හුස්ම ගන්නෙ? දැන් ඉස්සු කියන්නේ පොකිරි ඉස්සු කියන්නේ. ඉතින් ගියාට පස්සේ දැල්ලෝ කියන්නේ. මේ ඔක්කොම අපුෂ්ඨ වංශී. දැන් ඉස්සු පොකිරි ඉස්සු වගේ ಜಾති කුමීන්. සෝරි ආර්ට්‍රොපෝඩා වංශිකයන්. හරිද? එතකොට ඒ වගේ අය කුමීන් වල තියෙන ආර්ට්‍රොපෝඩා වංශිකයන්ට. මත්ස්‍යයන් වල තියෙන පිස්කේස්ලට. එතකොට
ඒ දෙකොල්ලන්ටම තියෙන එක පොදු ලක්ෂණයක් තමයි ජලක් ලෝම තිබීම. හරිද? ජලක් ලෝම තිබීම. මොකද සමහර ක්‍රමීන් ඉන්නවා, සමහර ආර්ට්‍රොපෝඩා වංශිකයන් ඉන්නවා. දිය යට හුස්ම ගන්න. දැන් උදාහරණයක් විදිහට ඉස්සා කුමියෙක් නෙමේ හැබැයි ආර්ට්‍රොපෝඩා වංශිකයෙක්. කුමීනුත් අයිති වෙන්නේ ආර්ට්‍රොපෝඩා වංශිකයන්ට. පොදුවේ ගත්තාම ඉස්සෝ ඉන්නේ දියට ඒගොල්ලෝ හුස්ම ගන්න ජලක් ලෝම වලින්. ඒගොල්ලන්ට හැදිච්ච ජලක් ලෝම තියෙනවා. මත්ස්‍යයන්ටත් ජලක් ලෝම තියෙනවා. උත්තරේ අංක 2. ඊට පස්සේ 13 සංඛ්‍යාතය මයිනස් සම්මත ඒකකයේ ඉතින් හර්ට්ස් එක මම කියන්න ඕනේ නෑ පුතා HZ කියලා අන්තිම දවසේ මම ඔක් කියලා දීලා තියෙනවා. ඒක ටික ඔයගොල්ලන්ගේ සිලබස් එකේ දැනට නැහැ. තන්තු කම්පනයෙන් හඬ නිපදවන භාණ්ඩයක් නොවන්නේ මොකද්ද? නොවන්නේ යහන්නේ. හොඳයි. අපි දන්නවා පුතා හඬ නිපදවන භාණ්ඩ තුනක් තියෙනවා. සමහර ඒවා තන්තු, සමහර ඒවා වායු, සමහර ඒවා පටල කම්පනය. මොකද්ද? පටල කම්පනය නිපදවනවා සමහර සංගීත භාණ්ඩ වල සංගීතය. සමහර ඒවා වායු හඳක් කම්පනයෙන් නිපදවනවා. උදාහරණයක් විදිහට බඩනලාව. සමහර ඒවා තන්තුවක් කම්පනයෙන් නිපදවනවා. උදාහරණයක් විදිහට ගිටාරය, පියානෝ, සිතාරය. එතකොට පුතා ඔයාලා දැකලා තියෙනවා සර්පිනාවේ කොහේ හරි ගහලා තියෙනවා එහෙම නිකන් මේ නූල් නූල්ල ගිහිලා තියෙන දැකලා තියෙනවද? දැන් සර්පිනියාව අතේ තියාගෙන ගහන්න ඕනේ ගිටාරේ ගහනවා වගේ. එහෙම ගහන දැකලා නැහැනේ. එතකොට පුතා ඒකත් වහද්දගෙන තිබ්බා මේ හරක් ටිකක් හිටියා වගේ පන්තියේ සමහර හරක්. ඒකත් වහද්දගෙන තිබ්බා. උත්තරේ අංක 4. ශාකවල දැකිය හැකි විශේෂ මුල් වර්ගයක් පහත දැක්වේ. එම මුල් වර්ගය දැකිය හැකි ශාකයක් වන්නේ මුල් වර්ග කිහිපයක් උගන්වලා ඇති මම කියලා තියෙනවා අනන්තවත් කියලා තියෙනවා පන්තියෙත් කියලා තියෙනවා වහද්ද ගන්න එපා. කරු මුල් කියන්නේ කරුවක්. කරු මුල් කියන්නේ කරුවක්. අණ්ඩක් හැදුනට පස්සේ මිනිස්සෙක්ගේ එහෙම නැත්නම් කකුල අනිත් පැත්තට ගියාට පස්සේ ඌ ඇවිදින්නේ කරුවක් ආධාරයෙන්. පුතේ කරුව තියන්නේ කොහෙටද? කරුව තියන්නේ කිහිල්ලට. එහෙම නැත්නම් ඔයාගේ අතට. අතනෙයි ඔයා වාරුව ගන්න. එහෙනම් කරු මුල් එන්නේ කොහෙන්ද? කරු මුල් එන්නේ ගස්වල අපේ අත් වගේ තියෙන අතු වලින්. මෙහෙම ගහ ඇන්දොත් හරිද? මෙන්න මේ අත්තකින් තමයි කරු මුල් පහළට එන්නේ. මෙන්න කරු මුලක්. අත්තකින් එන්නේ කරුවක් වගේ. ඒ ගහට හයිය වෙනවා. හරිද? කරු මුල් නුග අපි දන්නවා නුග වලින් මේ වගේ එවිල තියෙනවා. හොඳට මතක තියාගන්න. ඔය මුල් ඒ වගේම තමයි ශාක කඳන් හොඳට මතක තියාගන්න. විභාගයට අනිවාර්යෙන් එනවා. ශාක කඳන් වර්ග මොනවද? ශාක මුල් වර්ග මොනවද? ඒවට උදාහරණ අනිවාර්යෙන් දෙකක්වත් මතක තියාගන්න. හරිද? ඔය නුග වැටකෙయ్య අනිවාර්යෙන් එන්න පුළුවන් හොඳ තැන්. කරු මුල් නුග හරි. කරු මුල් වැටකෙయ్య පුතේ වැටකෙయ్య වල අතු වලින් පහළට එන්නේ නැහැ. මුල් මේ වැටකෙయ్య වල එන්නේ මෙහෙම ගහ තියෙනවා නම් කඳෙන් තමයි දෙපැත්තට මෙහෙම මුල් එන්නේ. පුතේ අතු වලින් එන්නේ කරු නම් කරු මුල් නම් කඳෙන් දෙපැත්තට එන්නේ කයිරු මුල්. කයිරු මුල්. හරිද? කරු මුල් එන්නේ අතෙන් කයිරු මුල් එන්නේ කඳෙන්. හොඳට මතක තියාගන්න මේක. එතකොට කරු මුල් වැටකෙయ్య වැරදි. කයිරු මුල් නුගවල මේ මැද කඳෙන් නෙමෙයි එන්නේ. කයිරු මුල් වැටකෙయ్య එක හෝ හතර කියන උත්තර දෙකෙන් එකකට ගහලා තියෙනවා නම් ඔයාලට ලකුණු දීලා ඇති. හරිද? හරි. ඊට පස්සේ ඝන පදාර්ථවල ලක්ෂණ ඝන පදාර්ථවලට පමණක් අනන්‍ය වූ ලක්ෂණ වන්නේ පුතේ ඝන පදාර්ථ. එහෙම නැත්නම් ඝන දේවල් වලට නිශ්චිත හැඩයක් තියෙනවා, නිශ්චිත පරිමාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔව් හරිද? ඒ දෙක මතක තියාගන්න. නිශ්චිත හැඩයක් සහ නිශ්චිත පරිමාවක් ඇත. ඒක 6 පන්ති ඉඳන් ඔයාලට කියලා දෙන දෙයක්. එතකොට 1 සහ 3 කියන උත්තර දෙකෙන් එකකට හරි ගහලා තියෙනවා නම් ලකුණු දීලා ඇති. අංශු වල නිදහස් චලන සිදුවීම පුතේ ඝන පදාර්ථයක අංශු මේ විදිහට එකට සම්බන්ධ වෙලා ෆික්ස් වෙලා ඉන්නේ. එයාලට කොහෙටවත් හෙල්ලෙන්නවත් බෑ. ඔන්න ඔය විදිහට පුතේ ඒතකොට අංශුවකට නිදහස් චලන වෙන්න බෑ. මේ අංශුවට ගැලවිලා යන්න බෑ. මේ අංශුව මේ දෙපැත්තෙන් බැඳගෙන තුන් පැත්තකින් බැඳගෙන ඉන්නේ. දැන් උඩිනුත් එක්කෙනෙක් ඉන්නවනම් උඩිනුත් මෙයා බැඳගෙන ඉන්නේ. හයි වෙලා ඉන්නේ. සම්පීඩනය කළ හැකි වීම. ඉතින් සම්පීඩනය කරන්න බෑනේ ඝනයක්. හරිද? ඔයා පොඩි මේ වගේ සිලින්ඩරයක් අරගෙන ඔය ලේ මේ ගන්න සිලින්ඩරය තියෙන. සිලින්ඩරයක් අරගෙන
මෙහෙම කෑල්ලක් තියෙනවනේ. මේකට පොඩි යකඩ කුට්ටියක් දාලා හරිද? මෙතනින් තද ගහන්නකො බලන්න. තද ගහන්න පුළුවන්ද කියලා? තද ගහන්න බෑ. මොකද ඝනයක් සම්පීඩනය කරන්න ප්‍රෙස් කරන්න අමාරුයි. කරන්න බැරි වැඩක් ඒක. හරිද? කරන්න බැරි වැඩක්. අනිත් එක එච්චරයිනේ. හරි. මේ දෙකෙන් එක ලකුණු තියනවා හරි. පත්‍ර ක්ෂීණ වීම උත්ස්වේදනය අවම කර ගැනීමට දක්වන අනුවර්තනයකි. උත්ස්වේදනය කියලා කියන්නේ ශාකයේ පත්‍ර වලින් ගහ තියෙනවා. මෙහෙම ගහේ මෙතන තියෙනවා හිතන්නකො පත්‍රයක් පොඩි. මේක පත්‍රය යන්නේ හරිද? මෙහෙම අතු තියෙනවා ගොඩක් හරිද මේ විදිහට තියෙනවා. මෙතන මේ පත්‍රයෙන් ශාකය ගන්න ජලය පුතේ මේ විදිහට ඉවත් වෙනවා. ශාකය ගන්න ජලය පත්‍රය හරහා වායුගෝලයට මුදා හරිනවා. ශාකය ගන්නේ ද්‍රව ජලය. හැබැයි පත්‍රයෙන් එළියට යන්නේ වායුගෝලයට යන්නේ ජලය වාෂ්ප විදිහට. එතකොට නිතරම මේ වැඩේ වුණොත් ගහේ තියෙන වතුර ටිකත් එළියට යනවා. පොළවේ තියෙන වතුර ටිකත් ඔක්කොම ඉවර වෙනවා. අන්තිමට පුතේ ගහට වතුර නැති වෙනවා. right නිතරම මේ පත්‍රයෙන් එළියට ජලය ගියොත්. අන්න ඒක නවත්ත ගන්න එක එක ගස් උත්ස්වේදනය අපි ඔකට කියන්නේ. ඔන්න උත්ස්වේදනය නවත්ත ගන්න එක එක ගස් එක එක දේවල් කරනවා. ඒතර මොනවද කියලා ගත්තොත් එහෙම සමහර ගස්වල පුතේ දැන් අපි ගත්තොත් එහෙම අහලිය වගේ ගස්වල දැන් මේක අහන්නේ පත්‍ර ක්ෂීණ වීමනේ එකක්. හරිද? මම මේ පොඩක් විස්තර කළොත් අහලිය වගේ ගස්වල පත්‍රය මෙහෙම තියෙනවනේ. ඔන්නම පත්‍රයක් තියෙනවා. හොඳට බලන්න උදේ ඔය පත්‍රය දිලිසෙනවා. ඒ කියන්නේ අහලිය ගස්වල මේ පත්‍රයේ උඩට අපි කියනවා උච්චර්මය කියලා. උච්චර්මය. උච්චර්මය. පුතේ මේ උච්චර්මයේ ඉටි වලින් වැහිලා තියෙනවා. උච්චර්මය ඉටි වලින් වැහිලා තියෙනවා. එතකොට පත්‍රයෙන් එළියට ජලය ගමන් කරන්නේ නැහැනේ. ඕන දෙයක් ඉටි වලින් එහුවට පස්සේ සීල් වෙලා යනවනේ ආයි. ආයි මුකුත්ම ගහන්න බැහැනේ ඊට පස්සේ. පත්‍රය ඉටි වලින් වැහිලා තියෙනවා. එතකොට ඒක අර උත්ස්වේදනය වෙන්නේ නැහැ. එහෙනම් පත්‍ර ක්ෂීණ වීමක් නෙමෙයි එතන වෙලා තියෙන්නේ. පත්‍රයේ උච්චර්මය ඉටි වලින් වැසීමක්. කස ගත්තොත් එහෙම පත්‍ර ක්ෂීණ වෙලා නැහැ. හැබැයි පුතේ කස වල අපි මේ ටික අයින් කළොත් හරිද? කස කියන ගසේ වෙන්නේ මෙන්න මෙහෙම අත්ත තියෙනවා. පත්‍ර නිකන් කෙඳි වගේ ගිහිලා තියෙන ඔන්න ඔහොම. හොඳට බලන්න ෆොටෝ එකක් ඇති මේ ඔයගලගේ පෙළ පොතේ. පත්‍ර නිකන් කෙඳි වගේ. පුතේ මේකට අපි කියන්නේ ක්ෂීණ වීමක් නෙමෙයි. මේකට අපි කියන්නේ පත්‍ර සිහින් වීමක්. ක්ෂීණ නෙමෙයි සිහින් වීමක්. ඔන්න වහද්ද ගන්න පුළුවන් තැනක්. පත්‍රයේ සිහින් වෙලා තියෙන්නේ. පත්‍රයේ පළල වැඩි වෙන්න ඒකෙන් යන වතුර ප්‍රමාණය වැඩිනේ. පත්‍රයේ හීන් වෙන්න යන වතුර ප්‍රමාණය අඩුයි. එහෙනම් මොකද්ද වෙලා තියෙන්නේ? පත්‍රයේ සිහින් වීමක් වෙලා තියෙන්නේ. හරි. ඒ කසවල. එහෙනම් ඒකත් නෙමෙයි උත්තරේ. මේ දෙකම නෙමෙයි. පතොක් ගත්තොත් එහෙම පුතේ පතොක් ගහ තියෙන්නේ ඔන්න ඔහොමනේ. සමහර ඒවා ඔන්න ඔහොම ගිහිල්ලා ඔන්න ඔහොම තියෙනවා. right ඔන්න ඔහොම තියෙනවා. පතොක් ගහේ කොළ තියෙනවද? දැන් පතොක් ගස්වල එහෙම කොළ දැකලා තියෙනවද? නෑ. ජීවිතේට දැකලා නැහැ කොළ නැහැ. පතොක් වල කොළ නැහැ. එහෙනම් ඒකේ පුතේ පත්‍ර නැහැ. හරිද? පත්‍ර පිහිටන්නේ නැත. අනිත් කාරණේ තමයි පතොක් ගස්වල ඇතුලේ ජලය ගබඩා කරගන්න පුළුවන් පටක තියෙනවා. හරිද? එතකොට ඒක පත්‍ර ක්ෂීණ වීමක් නෙමෙයි. හරිද? ක්ෂීණ වීමක් නෙමෙයි. පත්‍ර ක්ෂීණ වෙන්නේ නව හන්දි වල. හරි. ඒක නම් ගොඩක් අයගේ හරි ගිහලා තිබ්බා. 18 පහසුවෙන් සම්පීඩනය කළ හැකි ද්‍රව්‍ය පමණක් අඩංගු පිළිතුර වන්නේ පහසුවෙන් සම්පීඩනය කළ හැකි. කවුද පුතේ පහසුවෙන් සම්පීඩනය කරන්න පුළුවන්? ඝනද ද්‍රවද වායුද? වායු. ජලය කියන්නේ ද්‍රවයක්. සම්පීඩනය කරන්න පුළුවන්ද? බෑ. එහෙනම් ඒක නෙමෙයි. ඇල්මිනියම් රසදිය රිදී. රිදී කියන්නේ පුතේ ලෝහයක්. ඒක කොහොමද සම්පීඩනය කරන්න පුළුවන්ද පහසුවෙන්? දශම අයෝධයේ කල්ක ඇවිල්ලා නම් පුළුවන්. අපිට බැහැනේ. ජල වාෂ්ප ඔක්සිජන් නයිට්‍රජන් ජල වාෂ්ප ඔක්සිජන් නයිට්‍රජන් තුනම හරිද වායුන් ඔන්න උත්තරේ ජලය පොල් තෙල් පෙට්‍රල් ජලය පොල් තෙල් පෙට්‍රල් කියන්නේ ද්‍රවයක් සම්පීඩනය කරන්න බෑ පෙළ පොතේ තියෙනවා අපි කළත් බැලුවොත් මේ පන්ති පොඩි සිලින්ඩරයක් අරගෙන ඒකට අදාළ ද්‍රවයන් දාලා ඔයගලන්ට කිව්වොත් ප්‍රෙස් කරලා බලන්න ප්‍රෙස් කරන්න බැරි වුණා ඔයගලන්ට සම්පීඩනය කරන්න බෑ 19 මුදුන් මූල පද්ධතියක් සහිත ශාක වන්නේ මුදුන් මූල පද්ධතියක්
හිසේ කෙස් ගානට මම කියලා ඇති මේකත් වහද්දගෙන තිබ්බා. මුදුන් මූල පද්ධතියක් තියෙනවා නම් යකුනේ ගහක අතු බෙදෙනවා. ගහක මේ විදිහට අතු බෙදෙනවා පාඩම් කරන්න ඕනේ නැහැ සාමාන්‍ය දැනීම. හරිද? අනිවාර්යයෙන් මේ විදිහට මුදුන් මූල පද්ධතියක් තියෙනවා. මෙන්න එහෙම මුදුන් මූල පද්ධතියක් තියෙනවා. ගහක අතු බෙදෙන්නේ නැත්තම් උදාහරණයක් පොල් වල අතු බෙදෙනවද නැහැ තනි කෙලින් කඳ ගිහිලා මේ වගේ පොල් මේ කොළ තියෙනවා. පොල් වල තියෙන්නේ තන්තු මූල පද්ධතිය. මේ කියන්නේ මුදුන් මූල පද්ධතිය. කලපිංචා හීනාහන් කලාඳුහු මම දැකලා නැහැ පුතේ අද වෙනකන් කලාඳුහු ගස් වල නම් අතු බෙදිලා තියෙනවා එන එක වැරදි. අඹ කොස් උක් ගස් වල අතු බෙදිලා තියෙනවා නම් හරිද මම දන්නේ නැහැ එහෙනම් අලුත් ගහක් වෙන්නේ නැති. පොල් පුවක් කිතුල් ගස් වල පුතේ අතු බෙදිලාද කියලා දුවලා ගිහිල්ලා බලලා ඉන්න භාගයට භාගයක් ඔක් ගහලා තියෙනවා. ඊට පස්සේ පේහ ජම්බු අඹ පේහ වල අතු බෙදෙනවා අඹ වල අතු බෙදෙනවා ජම්බු වල අතු බෙදෙනවා. මේක අහන් ඉන්නව නම් දෙමව්පියෝ කවුනා කරලා ළමයින්ව යවන්න එළියට. ගිහිල්ලා ළමයින්ට පරිසරයත් එක්ක මිශ්‍ර වෙන්න දෙන්න. සිප්පි කට්ටක් දන්නවද කියලා ඇහුවාම ළමයෙක්ගෙන් පන්තියේ ළමයා කියනවා දන්නේ නැහැ කියලා. සිප්පි කට්ටක් දන්නේ නැතුව පුතා විද්‍යාව ගහන්න බෑනේ. හරි. සිප්පි කට්ටක් දන්නේ නැතුව සිප්පි කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතුව විද්‍යාව ගහන්න බෑ. අඹ ගහක්, පේර ගහක්, ජම්බු ගහක්, කොස් ගහක්, තල් ගහක්, කිතුල් ඔය වගේ ගස් දන්නේ නැතුව විද්‍යාව කරන්න බෑ. මගේ පන්තියේ ළමයි ලකුණු වැඩිපුර ගන්න ළමයි ඕන කෙනෙක්කින් ඕනනම් අහලා බලන්න. ඒ කට්ටිය පරිසරයත් එක්ක ඉන්න අය. පරිසරයත් එක්ක වැඩ කරන අය. හැමතිස්සෙම පරිසරයට යන අය. හරිද? ඒ අය විද්‍යාව ලකුණු ගන්නවා. මොකද පරිසරයත් එක්ක ඒගොල්ලෝ ඉන්නවා. ගොළු බෙල්ලෙක් දැකලා නැහැ. සිප්පි කට්ටක් දැකලා නැහැ. හරිද? පරිසරයකට ගිහිල්ලා නැහැ. කවුනා කරලා එහෙම වෙන්න එපා. දහුවන්ගේ නෙමෙයි වැහත දෙමව්පියන්ගේ. වැහත දෙමව්පිය දැනගන්න දහුවන් අදාළ තැන් වලට ගෙනියන්න. ගෙනියන්න නැතුව ගේ ඇතුළෙම තියාගෙන හැදුවාම අන්තිමට ලකුණුත් නැහැ. හරිද? අන්තිමට විභාගෙට ලකුණුත් නැහැ, පේපරේ ලකුණුත් නැහැ. උන්ට අපි කියනවා තේරෙන්නේ නැහැ. 20 සීලන්ට රේටාවක නොවන්නේ මින් කව සත්‍යයද? ළමයි හො සීලන්ට රේටා කියන්නේ කවුද කියලා සීලන්ට රේටා කියන්නේ පුතේ නිදාදියා. නිදාගෙන ඉන්න නිදාදියා. නිදාදියා කියලා කියන්නේ මේ ලෝකෙට මුලින්ම ආපු අපෘෂ්ඨ වංශීය සත්ත්ව කාණ්ඩය. අපෘෂ්ඨ වංශීය සත්ත්ව කාණ්ඩයක් කියලා කියන්නේ පිට කොන්දක් නැහැ. නිදාදිය තුන්දෙනෙක් ඉගෙන ගන්නවා. හයිඩ්‍රා, මුහුදුමල, කොහල් බුහුබාවා. තව කෙනෙක් ඉන්නවා ජෙලිෆිෂ්. එයා මෙතන නැහැ. හරිද? එතන පුතේ කූඩල්ලා කියලා කියන්නේ නිදාදියෙක් නෙමෙයි. කූඩල්ලා කියලා කියන්නේ ඇන්ලිඩාවෙක්. හරිද? ඇන්ලිඩාවෙක්. හරි. ඔතනින් MCQ ටික ඉවර කරනවා. ඊළඟ කොටසෙන් අපි බලමු රචනා ප්‍රශ්න ටික කොහොමද ගොඩ දාගන්නේ කියලා.